2025 ඔක්තෝබර් මාස 1 වෙනිදා සිට ලබන්නා වූ ඔක්තෝබර් මාසයේ ඔබගේ ලග්න සඳහා ඇති සුබ අසුබ පලාඵල ගැන විවරණයක් මෙයින් බලාපොරොත්තු වන්න. මේෂ ලග්නය. මේෂ ලග්න හිමි ඔබගේ දිනය උද්‍යෝගයෙන් හා නායකත්ව ගුණාංග වලින් සපිරි දිනයක් ලෙස අද අපට හඳුන්වන්න පුළුවන්. සමස්තයක් ලෙස දිනය තුල ලැබෙන අභියෝග මගහැර ජයග්‍රහණය සඳහා පියන ගන්න අධිෂ්ඨාන කරගන්න. ඔබගේ රැකියාවේ නව වගකීම් සහ ඔබට ලැබී ඇති තනතුරු සම්බන්ධයෙන් ඔබ සැලකිල්ලෙන් කටයුතු කරන්න. ව්‍යාපාරික ඔබ පාරිභෝගිකයන් හා ගනුදෙනුකරුවන් සමග සාර්ථක ගිවිසුම් සඳහා අද දිනේ ලැබෙන්නට පුළුවන්. ආදරය අතින් ගත් කල ආදරය අනුමැතියකින් සපිරි සංසුන් ආදරණීය දිනයක් ලෙසයි මෙවතුන්ට හඳුන්වා දිය හැකි. මූල්‍යමය තත්ත්වයේදී අලුත් ආදායම් මාර්ගයක් හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබෙන අතර ඔබ ආයෝජන අවස්ථා ගැන තීරණයක් ගන්නවා නම් පාරක් ඒ ගැන සිතන්න. ඔබගේ සෞඛ්‍ය සාමාන්‍ය මට්ටමින් පවතින අතර උදෑසන දවස ආරම්භ කිරීමට ප්‍රථම ආගමික වතාවත් ඉටු කර කෙටි වේලාවක් භාවනාවේ යෙදෙන්න. වෘෂභ ලග්නය. අද දවස පුරාවට ඔබ සංසුන් බවින් හා විශ්වාසයෙන් තම කාර්යයන් ඉටු කරන දවසක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබගේ එම ඉවසීමේ ගුණාංග දවසේ සාර්ථකත්වය සඳහා ඔබට මනා පිටුවහලක් වෙනවා. රැකියාව සම්බන්ධයෙන් ගතහොත් ඔබගේ නියමිත කාර්යයන් ඔබ මනා සැලැස්මක් අනුව ඉදිරියට අදාරගෙන යනවා. ව්‍යාපාරික ඔබ ආයෝජන හා හවුල් ව්‍යාපාර සඳහා අදහසක් ඇතනම් එම අදහස් ක්‍රියාත්මක කර ගැනීම සඳහා අද දවස සුදුසු වෙනවා. ආදරණීය ඔබට ආදරණීය අයෙකුගෙන් උණුසුම් පණිවිඩයක් අද දිනේ ලැබේ. ඔබගේ මූල්‍යමය තත්ත්වයේ අයහපත් බව අද දිනේ පහවයයි. ඔබට අලුත් ආදායම් මාර්ගයක් අවුම් වශයෙන් හෝ ලැබීමට අවස්ථාවක් අද දිනේ තියෙනවා. සෞඛ්‍ය අතින් ගත් කල ඔබගේ රෝග ආබාධ සඳහා ආහාරවලින් වන බලපෑම් අවම කර ගැනීම සඳහා සැලකිලිමත් වන්න. දවස ආරම්භ කිරීමට ප්‍රථම විහාරස්ථානයකට ගොස් බුදුන් නමද දවස සාර්ථක කර ගැනීම සඳහා අධිෂ්ඨානයක් ඇති කරගන්න. මිථුන ලග්නය. ඔබේ හදවතේ සහ සිතේ ඇති අදහස් ඔබ සමාජයට සංනිවේදනය කරන ආකාරය තුළින් එය නිවැරදිව ග්‍රහණය කරගත් අය නිසා ඔබට යම් ජයග්‍රහණයක් අද දිනේ ලැබෙන්නට පුළුවන්. රැකියාවේ නව අදහසක් හෝ නව කාර්යයක් මගින් ඔබ දක්වන සාර්ථකත්වය මත ඔබගේ වෘත්තිය තුළ ඔබට යහපත් ප්‍රතිචාරයක් අද දිනේ ලැබෙනවා. ව්‍යාපාරික ඔබ නව වෙළඳ සම්ප්‍රදාය සහ ප්‍රචාරණ ක්‍රියාකාරකම් මගින් ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අධ්‍යයනීය උත්සාහ දරනවා. ආදරයේ නව තත්ත්වයක් සමග ආරම්භ වන අවස්ථාව ඔබ ඉදිරි සාර්ථකත්වයක් කරා පියනගනවා. මූල්‍යමය අතින් ගත් කල අලුත් ගනුදෙනුවකින් හෝ විදේශ ආදායමක් මගින් ඔබට ඉතා හොඳ ප්‍රතිලාභයක් අද දිනේ ලැබෙන්නට පුළුවන්. සෞඛ්‍ය අතින් ගත් කල මනෝ ආතතිය අඩු කර ගැනීම සඳහා සංසුන් අද දිනේ තුල කටයුතු කරන්න. උදෑසන විහාරස්ථානයකට ගොස් පන්සිල් ගැනීමෙන් අනතුරුව කෙටි වේලාවක් භාවනා යෝගීව ගත කර දවස ආරම්භ කිරීම සඳහා සාර්ථක ආරම්භයක් ලබා ගන්න. කටක ලග්නය. ඔබගේ සිතේ ඇති සංසුන් බව දිනය පුරාවටම අද දිනේ ඔබට සාර්ථකත්වය ගෙන දෙනවා. පවුල හා ඔබේ ආදරය අද දිනය තුළ ඔබගේ ශක්තිය බවට පත් වෙනවා. ඔබගේ වෘත්තිය තුළ ඔබගේ අභ්‍යන්තර හැකියාවන් හඳුනාගත් අය නිසා ඔබට වෘත්තියේ නිසි තැන අද ඔබව තබනවා. පවුල් ව්‍යාපාර හෝ නිවසේදී කළ හැකි ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ව්‍යාපාරික අදහස් ඇති ඔබ අද දිනේ ආරම්භයක් ලබා ගැනීමට කටයුතු කරන්න. කටක ලග්න හිමි ආදරණීය ඔබගේ දවස අද දිනය පුරා ආදරයෙන් සපිරුණු දිනයක් බවට පත් වෙලා තියෙනවා. මූල්‍යමය අතින් ගත් කල අතීත ආයෝජන වලින් ඔබට යහපත් ආදායම් මාර්ග අද දිනේ ලැබීමට නියමිතයි.
ඒ සමගම ඔබගේ ගෙවීම් සම්බන්ධයෙන් ඔබ නිසි ආකාරයෙන් අද දිනේ කටයුතු කරනවා. සෞඛ්‍ය අතින් ගත් කල මනසේ විවේකය සහ ශාරීරික විවේකය අද දිනේ ඔබට වැදගත් වෙනවා. දවස ආරම්භ කිරීමට ප්‍රථම ආගමික කටයුතු කරන ස්ථානයට ගොස් වහනක් තල්ලා දවස සාර්ථක කර ගැනීම සඳහා අධිෂ්ඨානයක් ඇති කරගන්න. සිංහ ලග්නය. සිංහ ලග්න හිමි ඔබගේ නායකත්ව ගුණාංග සහ ඔබගේ මනසේ උසස් බව අද දිනය පුරාවට ඔබව ශක්තිමත්ව තැබීම සඳහා උපකාරී වෙනවා. ඔබගේ රැකියාව තුළ මනසට ප්‍රිය වැඩකට ඔබ පෙළඹෙන අතර නවවක්කීමක් තුළින් ඔබ සාර්ථකත්වයක් ලැබීමට නියමිතයි. ව්‍යාපාරික ඔබ ඔබගේ නව වෙළඳ ව්‍යාපාරික අවස්ථාවක් සඳහා ආරම්භයක් ලබා ගැනීමට සුදුසු වන අතර යම් ප්‍රචාරණ වැඩපිළිවෙලක් සඳහා සුබ මොහොතින් කටයුතු ආරම්භ කිරීමට අද දිනේ සුදුසු දිනයක් වෙනවා. ඔබගේ ආදරයේ විශ්වාසයේ වැඩි වර්ධනය වන දිනයක් ලෙසයි අද දිනය සඳහන් කරලා තියෙන්නේ. මූල්‍යමය අතින් ගත් කල අලුත් ආදායමක් හෝ අලුත් ලාභයක් ඔබට ලැබීමේ හැකියාව අද දිනේ තියෙනවා. ඔබ යම් ආයෝජනයක් සඳහා අද දිනේ තුල කටයුතු කරයි නම් ඉතා වැදගත් වන්නේ එහි අභියෝග සාර්ථක කර ගැනීම සඳහා ඔබට හැකියාවක් ඇති දෙයන්නයි. සෞඛ්‍ය අතින් ගත් කල ශක්තිමත්ව සිටීම සඳහා ඔබ උත්සාහ දැරිය යුතු අතර විවේකය ගැනීම අනිවාර්යෙන් වැදගත් වෙනවා. දවස ආරම්භ කිරීමට ප්‍රථම විහාරස්ථානයකට හෝ ආගමික කටයුතු කරන ස්ථානයේ පන්සිල් සමාදන් වීම තුළින් දවස සුබ කර ගැනීම සඳහා සිතේ අධිෂ්ඨානයක් ඇති කරගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමි ඔබ අද දිනේ යම් ගිවිසුමකට එළඹේ නම් ඒ සම්බන්ධයෙන් ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු දිනයක් ලෙසයි සඳහන් වන්නේ. ඒ සමගම ඔබගේ දවසේ කාර්යයන් සම්බන්ධයෙන් ඔබගේ සැලකිල්ල සහ වගකීම අනිවාර්යෙන් යොමු යුතු දිනයක් ලෙස සඳහන් කර තියෙනවා. රැකියාව තුළ ඔබගේ කාර්ය සාධන මට්ටම් සහ ඔබ පෙන්වන විනය අනුව ඔබට ඔබගේ වෘත්තිය තුළින් යම් ප්‍රශංසාවක් ලැබීමට නියමිතයි. ව්‍යාපාරික ඔබ ඔබගේ ව්‍යාපාර සැලසුම් කර ගැනීම සහ මූල්‍ය ආදායම් තත්ත්වය සම්බන්ධයෙන් යම් ගිවිසුමක් සඳහා එළඹීමට සුසු දිනයක් වෙනවා. ඔබගේ ආදරය සංසුන් නමුත් යම් ගැටුම් සඳහා ඔබ දෙදෙනා පෙළඹීමට ඇති හැකියාව අද දිනය තුළ ඉතාමත් වැඩි. ආදායම අතින් ගත් කල ඔබට යම් ආදායම් මාර්ග අද විවර වෙන නමුත් ඔබගේ වියදම් පාර්ශවය අද දිනය තුළ වැඩි වෙනවා. අතිරේක ආයෝජනවලට ඔබට යොමුවීමට හැකියාව ඇතත් එහි ඇති බාධක ඔබ අනිවාර්යයෙන් අත්හඳුනා ගත යුතු වෙනවා. උදෑසන දවස ආරම්භ කිරීමට ප්‍රථම බුදුන් වහන්සේට මල් පූජා කර දවස සාර්ථක කර ගැනීම සඳහා අධිෂ්ඨානයක් ඇති කරගන්න. තුලා ලග්නය. ඔබගේ අද දිනේ ඉතා සාමකාමී බවින් පිරි දිනයක් ලෙස සඳහන් කරන්න පුළුවන්. තුලා ලග්න හිමි ඔබ ඔබගේ සමාජ සබඳතා වර්ධනය කර ගැනීම සඳහා අද දිනය තුළ උත්සාහ දරනවා. රැකියාවේ නිරත ඔබ ඔබගේ වෘත්තීය කටයුතු සඳහා මනා සංනිවේදන හැකියාවකින් සාර්ථකත්වය කරා පියන ගන්න අද දිනේ උත්සාහ දරනවා. ව්‍යාපාරික ඔබ හවුල් ව්‍යාපාර හෝ එකන්තා ගිවිසුම් සඳහා අද දිනේ උත්සාහ දැරීමට කටයුතු කරනවා. ඔබගේ ආදරය හා මනසේ සංසුන් බව දවස පුරාවටම අද දිනේ හොඳින් පවතිනවා. ඔබගේ මූල්‍ය ගැටලු විසඳෙන අතර අලුත් ලාභ ලැබීම සඳහා ඔබ උත්සාහ දරන දිනයක් ලෙස අද දිනය සඳහන් කර තිබෙනවා. සෞඛ්‍ය අතින් ගත් කල මනසේ ශක්තිය වැඩි කර ගැනීම සඳහා අද දිනේ තුළ උත්සාහ දරන්න. තුලා ලග්න හිමි ඔබ දවස ආරම්භ කිරීමට ප්‍රථම ආගමික කටයුතු සිදු කර කෙටි වේලාවක් භාවනා යෝගීව කටයුතු කරන්න. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න හිමි ඔබගේ අභ්‍යන්තර ශක්තිය අද දිනය තුළ ඉතා ප්‍රබල වෙනවා. ඔබ තීරණ ගන්නා විට ඒ සම්බන්ධයෙන් දැඩි විශ්වාසයෙන් කටයුතු කරන්න. රැකියාව තුළ ඔබගේ වැඩ තත්ත්වය අද දිනේ උසස් වන අතර නව වගකීමක් සම්බන්ධයෙන් ඔබගේ අවධානය මනස ඒ සඳහා යොමු කරන්න. ව්‍යාපාරික ඔබ ගනුදෙනුවක් සඳහා වූ ලාභදායක ගිවිසුමකට අද දිනේ ලැබීමට නියමිතයි. ඔබගේ ආදරය තුළ ඔබ කෙතරම් සත්‍යභාවය පෙන්නුම් කරයිද යන්න අද දිනේ තීරණාත්මකව ඔබට බලපානවා. මූල්‍යමය තත්ත්වය අතින් ගත් කල වියදම් සඳහා දැඩි පාලනයක් කිරීම අද දිනේ වැදගත් වෙනවා.
ඒ සමගම අලුත් ආදායම් මාර්ග හඳුනාගත හැකි නම් ඒ සඳහා අද දිනේ සුදුසු වෙනවා. ඔබගේ ශාරීරික සෞඛ්‍ය අද දිනේ යහපත් වන අතර මනසට පීඩනයක් ඇති වෙන ක්‍රියාකාරකම් වලින් ඈත්වන්න. උදෑසන ආගමික කටයුතු සිදු කිරීමේදී පහනක් දැල්වීම තුළින් හොඳ ප්‍රතිඵල අද දිනේ ඔබට ලබා ගැනීමට හැකියාව තියෙනවා. ධනු ලග්නය සමස්තයක් ලෙස ධනු ලග්න හිමි ඔබගේ බලාපොරොත්තු සාර්ථක කරගත දිනයන් ලෙස අද දිනේ සඳහන් වෙනවා. ඔබ ඇති කරගන්නා විදේශ හෝ අලුත් සම්බන්ධතා ඔබගේ අනාගතය සඳහා ඉතා ප්‍රයෝජනවත් වෙනවා. රැකියාව තුළ නව ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඉතා සුදුසු දිනයක් ලෙස අද දිනේ සඳහන් වෙනවා. ඔබගේ තනතුර සම්බන්ධයෙන් ඔබ නිස්සැලකිල්ලක් අද දිනේ තුළ යොමු කරන්න. ව්‍යාපාරික ඔබ යම් විදේශ ගනුදෙනුවක් කිරීමට බලාපොරොත්තු වන්නේ නම් හෝ යම් ව්‍යාපෘතියක් සඳහා පවුල්කරුවන් සහභාගී කර ගැනීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා අද ආරම්භයක් ලබා ගන්න. ඔබගේ ආදරේ නව ගමනක් අද දිනේ ඔබ ආරම්භ කිරීමට නියමිතයි. ඔබගේ මූල්‍ය තත්ත්වය ලාභදායී වන අතර ආයෝජන හා ගෙවීම් ඔබ අද දිනේ තුල යහපත් මට්ටමක පවත්වා ගන්න. ඔබගේ සෞඛ්‍ය සාමාන්‍ය පරිදි ශක්තිමත් අද දිනේ තුල පවතිනවා. දවස ආරම්භ කිරීමට ප්‍රථම විහාරස්ථානකට ගොස් පන්සිල් නමද දවස සාර්ථක කර ගැනීම සඳහා අධිෂ්ඨානයක් ඇති කරගන්න. මකර ලග්නය මකර ලග්න හිමි ඔබගේ අද දිනය ඉතා කාර්යබහුල දිනයක් වන අතර දිනේ අවසානයේ ඔබට ලැබෙන ප්‍රතිඵලය ඉතා වැදගත් වෙනවා. රැකියාව තුළ ඔබ සාර්ථක වැඩපිළිවෙලක් අද දිනේ ආරම්භ කරන අතර අවසානයේදී ඔබට ලැබෙන ප්‍රශංසාව ඉතා ඉහළ මට්ටමක අද දිනේ පවතිනවා. ව්‍යාපාරික ඔබ නව ආයෝජනයක් හෝ නව ව්‍යාපෘති සැලැස්මක් අද දිනේ ඇති කර ගැනීමට උත්සාහ දරන්නේ නම් එම වැඩපිළිවෙල අද දිනේ අතිසාර්ථක වෙනවා. ඔබගේ ආදරය තුළ විශ්වාසයෙන් කටයුතු කිරීමෙන් ඉතා ශක්තිමත් සබඳතා අද දිනේ ඇති වෙනවා. මූල්‍යමය අතින්කත් කල දීර්ඝකාලීන ආර්ථික සැලසුම් සඳහා අද දිනේ ඔබට ලැබීමට හැකියාව තිබෙනවා නම් අනාගතයේ යහපත් ප්‍රතිඵල ලබා දීම සඳහා උපකාරී වෙනවා. සෞඛ්‍ය අතින්කත් කල ඔබේ මනසේ විවේකය වැදගත් වන අතර සංසුන් බව දවස පුරා තබා ගැනීමට උත්සාහ දරන්න. ආගමික කටයුතු සිදු කරන ස්ථානයේ පහනක් දැල්වා දවස සාර්ථක කර ගැනීම සඳහා අධිෂ්ඨානයක් ඇති කරගන්න. කුම්භ ලග්නය ඔබගේ නිර්මාණශීලී අදහස් අද දිනය තුළ විශාල වාසියක් ඔබට අත්පත් කර දෙනවා. ඔබගේ රැකියාව තුළ නව නිර්මාණයක් හෝ පරීක්ෂණ කටයුත්තක් ඔබ සිදු කරයි නම් එහි සාර්ථකත්වය අද දිනේ ඔබට ලබා ගන්නට පුළුවන්. ඔබගේ වෙළඳ ව්‍යාපාර තුළ නවෝත්පාදන කටයුත්තක් හෝ නව ප්‍රචාරණ කටයුත්තක් ඔබ ආරම්භ කරයි නම් එය අනාගත සාර්ථකත්වයට හා ලාභදායී කටයුතු වැඩි දියුණු කර ගැනීම සඳහා ඉතා ප්‍රයෝජනවත් වෙනවා. ඔබගේ ආදරය අද දිනේ නව මට්ටමකට පියනැගීමක් දැක ගැනීමට හැකි වෙනවා. අලුත් ආදායම් මාර්ග හඳුනාගත හැකි අතර මූල්‍යමය අතින් විශේෂිත වාසි අද දිනේ ඔබට ලැබිය හැකි වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා සාමාන්‍ය අයුරින් අද දිනේ ගෙවී යනවා. දවස ආරම්භ කිරීමට ප්‍රථම පන්සලකට ගොස් ආගමික කටයුතු ඉටු කර දවසේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ඔබගේ සිතෙහි අධිෂ්ඨානයක් ඇති කරගන්න. මීන ලග්නය අද ඔබේ සංවේදී මනස ආදරයෙන් සහ කරුණාවෙන් පිරී ඇති දිනයක් ලෙසයි සඳහන් වන්නේ. රැකියාව තුළ ඔබේ නිහතමානී හැසිරීම නිසා අන් අයගේ ප්‍රශංසාවට ඔබ අද දිනේ ලක් වෙනවා. ව්‍යාපාරික ඔබ කලාත්මක හෝ සේවා ව්‍යාපාර සිදු කරයි නම් එහි සාර්ථකත්වය අද දිනේ ඔබට බලා ගැනීමට පුළුවන්. ඔබගේ ආදරය තුළ අද දිනේ විශ්වාසය වැඩි වර්ධනය වෙනවා. මීන ලග්න හිමි ඔබ අතීත ගනුදෙනු වලින් අලුත් ලාභයක් බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා අද දිනේ අවස්ථාව තියෙනවා. ආයෝජන කටයුතු ඔබගේ සාර්ථක වන අතර නිසි පුද්ගලයන් තෝරාගෙන ආයෝජන කටයුතු කිරීමට සැලකිලිමත් වන්න. සෞඛ්‍ය අතින්ගත් කල යහපත් නින්දක් සහ සුපුරුදු සෞඛ්‍ය පුරුදු අද දිනේ තුල අනුගමනය කරන්න. උදෑසන දවස ආරම්භ කිරීමට ප්‍රථම පන්සිල් නමද පහනක් දැල්වීම තුළින්
දවසේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මනසේ සංසුන් භාවයක් අධිෂ්ඨානයක් ඇති කරගන්න.